ඉංගිරිය ප්‍රදේශයේ දූපුතුන් 5 දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා වූ කුලවර්ධන ගුරුගේ මැතිතුමා විවාහ වූයේ ඉංගිරිය ප්‍රදේශයේම වික්‍රමසූරිය පවුලේ දෙවැන්නිය වූ ඇලන් වික්‍රමසූරිය මැතිනිය සමගයි. කහවත්ත නුගවෙල පාරේ ගොඩකුඹුර වත්තේ අභය නිවස නම් වූ සෙනෙහබර කැදැල්ලේ දූ දරුවන් 5 දෙනෙකි. ඉන් පස්වන්නා ලෙස වර්ෂ 1938ක් වූ දෙසැම්බර් මාස 25 වනදා මෙලොව එළියදුටු ජිනදාස ගුරුගේ බිලිඳා ක්‍රමෙන් ළමාවිය පසුකොට තරුණවිය එළඹෙත්ම මාදම්පේ කවුඩුවාව දෙල්ගොඩ මාවතේ කේ.පී. හෙන්රි කරුණාරත්න මැතිතුමා සහ කරුණාවතී මැතිණියගේ 9 දෙනෙකුගෙන් යුත් සෙනෙහබර කැදැල්ලේ වැඩිමහල් දියණිය වූ ස්වර්ණලතා කරුණාරත්න කුල කුමරියගේ අතගත්තා. දිනදාස ස්වර්ණා කැදැල්ලේ දියණියන් 7 දෙනෙකි. එක් පුත්‍රවණකි. කහවත්ත නගරයේ ව්‍යාපාරික කටයුතු වල නිරත වූ දිනදාස ගුරුගේ තරුණයා කෙමෙන් මැණික් ව්‍යාපාරයට එක් වුණා. මැණික් සඳහා ජේ ගුරුගේ සහ ගුරුගේ මැණික් නම් වූ මැණික් ව්‍යාපාරය කහවත්ත නගරය හා ආශ්‍රිත ප්‍රදේශවල පමණක් නොව රත්නපුර දිස්ත්‍රික්කයේ පුරා සහ ශ්‍රී ලංකාවේ මැණික් ලැබෙන සෑම ප්‍රදේශයකම විදුලි වේගයෙන් ප්‍රචලිත වූවා. එපමණක් නොව කහවත්ත යන නාමය ලෝක ප්‍රකට වුණා. දුප්පතාගේ දුක හොඳින් හඳුනන ගුරුගේ මැතිතුමා කිසිදු ભેදයකින් තොරව තමා වෙතට පැමිණෙන සිංහල, දෙමළ, මුස්ලිම් වශයෙන් හෝ බෞද්ධ, හින්දු, කිතුණු, ඉස්ලාම් වශයෙන් ජාති, ආගම්, පක්ෂ, පාට, කුල ආදී කිසිදු ભેදයකින් තොරව සමට නිර්ලෝභීව පිහිට වුණා. ශ්‍රී සම්බුද්ධ ශාසනය සිරිලක ස්ථාපිත කළ මිහිඳු මාහිමිපාණන් වහන්සේ ලක්දිවට වැඩම කළ පොසොන් මස පුර 15වක පොහෝ දිනය ප්‍රධාන වශයෙන් තෝරාගෙන මිහින්තලයට පමණක් දෙවෙනි වන ලෙස එතුමාණන් මෙලොව එළියදුටු කහවත්ත නගරය එකම පොසොන් සැනකෙළියක් බවට පත් කළා. ක්‍රීඩාවට ඇලුම් කළ එතුමා කහවත්ත සවය ක්‍රීඩා සමාජය සංවිධාන කටයුතු සඳහා එක් කරගනිමින් පොසොන් තොරණ ඉදි කළා. පොසොන් පෝදා සිට දින ගණනක් යනතුරු බෞද්ධාගමික සමාජ සේවා, සංස්කෘතික හා සංගීතමය වැඩසටහන් පැවැත්වූවා. දහස් සංඛ්‍යාත වූ ජනතාවට පිසු ආහාර පාර්සල් බෙදා දුන්නා. ඒ ලෙස ගුරුගේ මැණික් පොසොන් මහා දන්සල ආරම්භ වුණා.
සිංහල අලුත් අවුරුදු අසිරිය ප්‍රදේශයේ දහස් සංඛ්‍යාත ජනතාව සමග පරිත්‍යාගශීලී ලෙස ආදරයෙන් බෙදාගත්තා. එදා හැමෝ මහා සුලිසුළඟ හමුවේ විපතට පත් වූ අසරණ ජනතාවට සරණක් වෙමින් අම්පාර ප්‍රදේශයේ මංගලගම එතුමාගේ පින්බර සංකල්පයෙන් හා අනුග්‍රහකත්වයෙන් නිර්මාණය වුණා. ශ්‍රී ලංකාව මුහුණ දුන් විවිධ වූ ව්‍යසනකාරී අවස්ථාවන් වල නොපැකිලව ඉදිරිපත් වූ එතුමා මහජනතාවට පිහිට වූවා. ඔබ මේ දුටුවේ එතුමාගේ ධන පරිත්‍යාගයෙන් සිදු වූ අනන්ත අප්‍රමාණ සේවයන් අතරින් ස්වල්පයකි. ඒසා විශාල මහා මෙහෙයක් සමස්ත ශ්‍රී ලංකාවාසී දනන් වෙත අනුකම්පාවෙන් සිදු කළ එතුමා වර්ෂ 2021ක් වූ සැප්තැම්බර් මස 6 වෙනිදා මුළු රටම කම්පාවට පත් කරමින් දැයෙන් සමුගත්තා. එතුමන් ඇරඹූ ජාතික ආගමික ක්‍රීඩා පොදු සමාජ සත්කාර කටයුතු එතුමාගේ දයාබර බිරිඳ වූ ස්වර්ණා ගුරුගේ මැතිනියගේ මඟ පෙන්වීමෙන් නිර්මාණශීලීව වත්මන් ගුරුගේ මැණික් ව්‍යාපාර සමූහයේ අධිපති ගයාන් ගුරුගේ මැතිතුමා විසින් පවත්වාගෙන යනු ලබනවා. මෙවර පසු කරන්නේ ගුරුගේ මැණික් පොසොන් උදානයේ 58 වන පියවරයි. ගුරුගේ මැණික් පොසොන් උදානය චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා.